බොහොම ප්‍රීතිමත් සුබ උදෑසනක් වේවා කියලා ඔබ හැමෝටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන ගමන් අද දවසට නියමිත දේ වාක්‍ය වෙතද අපි අද දවසේ අවධානය යොමු කරමු. හිතෝපදේශ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ තමයි අද තෝරාගත් බයිබල් වගන්තිය වන්නේ. ඊදී නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නේ නම් නුඹේ ශක්තිය අල්පය කියලා කියනවා. දැන් අපිට බලාපොරොත්තු නොවන විපත්ති බොහොම අමාරු දින කාල වකවානු මුණ ගැසෙනවා. අපි කවුරුත් උදෑසන නැගිට්ටපුවාම ඒ දවසේ කරදර ගොඩකට මුණ දෙන්න කැමති නෑ. වේදනාවල් වලින් පිරිච්ච දවස් වලට අපි කොහෙත්ම ආසර කරන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපි අකමැති වුණත් අපේ ජීවිතයට ඒවා අපි ඉදිරියට මුණ ගැසෙනවා. විපත්ති එනවා. ඒ විපත්ති එනකොට ගොඩක් වෙලාවට අපි කලකිරෙන්න තමයි ඊළඟට අපි උත්සාහ ගන්න. ඒක ඔබටත් එකයි, ඒක මටත් එකයි. ජීවිතේ විපත්ති එන විට කලකිරීම තමයි ඉක්මනින්ම අපේ ඉදිරියට එන හොඳම විකල්පය කියලා අපි තෝරගන්නේ. ඒක හොඳයි කියලා අපි හිතුවට ඒක මනුෂ්‍යයන් අතර එහෙම ජීවත් වෙලා වෙන් වෙලා කතා නොකර අදහිරමත් වෙලා සියල්ල අතර යෑමේ මානසිකත්වයක් අපිට එනවා නම් ඒකෙන් ඔප්පු වෙන්නේ අපේ ශක්තිය හරි අල්පයි කියන එකයි. ඒකෙන් ඔප්පු වෙනවා මෙයාගේ ශක්තිය හරි දුර්වලයි කියන එක. එහෙම වෙන්න දෙන්න බෑ කියලා ඔබ හිතනවා නම් විපත්ති දවසේදී කල නොකිර විපත්ති දවසේදී අපිට කරන්න කියලා තියෙන එක දෙයක්. මට යාච්ඡා කරන්න. එවිට මම නුඹ නිදහස් කරනවා. නුඹ මට ගරු කරන්නේ කියලා ගීතාවලි පොතේ පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ නිසා ප්‍රිය සහෝදරයා සහෝදරිය ඔබත් මමත් මේ දිනවල විවිධ විපත්ති වලට මුණ ගැසිලා බොන්න දෙමින් යනවා ඇති. කරුණාකර බලා සිටින මිනිස්සුන්ට අපේ ජීවිතවල තිබෙනා වූ ශක්තිය අල්ප බව දකීමටත් වඩා ඔබම ශක්තිය අල්පව ජීවත් වුණොත් මොකද වෙන්නේ? ඒකට මුහුණ දෙන්න බැරුව අපි බෙලහීන වෙනවා. එසේ නොවි විපත්තියට මුහුණ දෙමු. මොකද උන්වහන්සේ කියනවා මම කිසිසේත් නොබෙන් අහක් හොයන්නේ. මට යාච්ඡා කරන මම උදාහරණ දෙවියන් වහන්සේ කියනවා. ඒ නිසා ප්‍රිය දරුවනි, බය නොවි මුහුණ දෙන්න. ඔබේ දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඔබට ජයග්‍රහී දවසක් වේවා. ජේසුස්